සම්මා සම්බුද්දස්ස අරහතෝ සම්මා භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පාරමිතා බල පූරිත පූජිත බුද්ධ දිවාකර දත්ත මහනිරිඳුන් බරණැස රජ කරන කාලි එක් පඬිවරයෙක් සිටියා සංගීතෙට බැඳුන ආලි කත් හඬවන විට වීණා බලා ඉන්නවා වටේම බුත්තිල පඬිවරයාගේ නම පතල වෙනවා මුළු රටේම සංගීතෙන් අගතැන් වී මහගරු බුහුමන් ලබනවා පින්වත් ගුත්තිල පඬිතුමා වීණාවට හිත බඳිනවා ගයනා වයනා තාලය පුරුදු උනේ කාලෙ කුඩා වීණාවට ආස කරයි තම ජීවිතයටත් වඩා දවසක් රජ මැදුරක අනිත් දිනයේ සිටු මැදුරක සැකදුරු කර වීණා වයයි පඬිතුමා ඉඳගෙන පැදුරක කර කර වීණාව නාද නවගී රසගෙන එන්නේ බරණැස් පුර මහනිරිඳුව සංගීතෙන් පිනවන්නේ එඩිතර ලෙස මහලු උනත් ගයන වයන විට අගේය පඬිතුමාගේ වීණා නද සවනට මී පැණි වගේය තොල තොල ගා මදු විත ඉන්නා රජතුමා පිනවීමට නැලවෙයි ගුත්තිල පඬිදුගේ වීණා නද ඇසෙනා විට රටට බෙදා රං මසුරං උපයනවා අන්ද මව්පියන් දෙපළට බෝයියලින් සලකනවා ගුත්තිල පඬි වීණා වයනා විට නව රසය පෙරා අත්වල සිටි දරුවෝ බිමට වැටෙනවා අම්මලට හොරා අන්දමවයි අන්ද පියයි දෙගුරුට කවනවා පොවනවා පින්වත් ගුත්තිල පඬිතුම පවෙන් තොරව කල් ගෙවනවා දයාගුණෙන් වයනා විට අමතක වී වාද බේද
නයා පොළඟ එකට ඉඳන් අහනවා වීණාවේ නාද පින්වත් පඬිතුමා වයත් දිසවනට ගී රසය දිදී සංගීතයට ප්‍රිය කළ අය ගුත්තිල යන නමට වඳී බරණැස් පුරයේ ජවර වෙළඳුම් පිරිසක් ඉන්නවා කරමින් වෙළඳම් දුක් විඳ ගමින් ගමට ඇවිද යනවා උදේ ඉඳම් වෙළඳම් කර සවස් කාලේ නවතිනවා නැවතුන තැන කාලා බීලා සන්තෝෂෙන් පසු වෙනවා බරණැස් පුර වෙළඳ පිරිස උදේනි රට බලා එන්නි කරමින් වෙළඳම් ඇවිදින් රාත්‍රී කාලේ නතර වෙන්නි ගඟෙන් වතුර නාලන් ඉතින් හොඳ හැටියට රාබොනවා රාබීමත් උනාට පසු ගැයුම් වැයුම් අරඹනවා ඉන්න වෙලෙන්දන් පිරිසට හිතේ ලෙසට ප්‍රීති වෙන්න සංගීතය දන්න කෙනෙක් හොයනවා මසුරන් ගෙවන්න උදේනි නුවරේ තව වීණාවාදකයෙක් ඉන්නවා වීණාවාදනය කරන්න ඔහුට ඩිංගක් දන්නවා මුෂිල කියලයි ඔහුට රටේ සැවොම අමතන්නේ වීණාව වැයුමට ඔහුට නැත හරියට තේරෙන්නේ වෙළඳ පිරිස යන අතරෙදි වීණාවාදකයා සොයා මුෂිල මුණ ගැහිලන් එදා ඉක්මන් කර එක්ක ගියා අරගෙන වීණාව අතට වෙළඳ පිරිස පිනවන්නට සූදානම් වෙයි මුසිල එම විට වීණාව වයන්ට දන්න ලෙසින් වෙහෙස වෙමින් වීලා වීණාව වයනවා අන්න වෙළඳ පිරිස වෙතට එය අමිහිරි ලෙස ඇසෙනවා නවතා ඔහු වැයු තාලය වෙන තනුවක් නැවත වයයි තව තව ඔහු වැයුව නමුත් දෙසවන් ඒ දෙසට නොයයි තාලෙන් වයමින් මුසිල සනසන්න යනවා මොක වැයුවත් වෙළඳ පිරිස බිහිරන් විලසින් ඉන්නවා සෝකෙට පත් වී මුසිල වීණාවත් පසක තියා අහනවා වෙළඳුන් සැමගෙන් එක විට මේ විලස එයා මම දන්නා වැයුම් තමයි ඔබගේ සවනට දුන්නේ කිමදැයි වයනා විට සැම දෙන බිහිරන් ලෙස උන්නේ දන්න සැවොම මගේ දස්කම් මට හොඳ ලෙස ගරු කෙරුවා මං වයනා වීණාවෙන් උදේ නිරට මත් කෙරුවා නද කෙරුවොත් වීණාවෙන් කොතනත් මම නායකයා උදේනි රට සිව් දෙසටම මමයි දක්ෂ වාදකයා
එවන් දක්ෂකම් තිබෙන මගේ වීණා හඬ නොතැකුව බලන් ඉන්නේ වෙන දක්ෂයෝ ඉන්නවාද ඔහෙලා දුටුව නැලවෙන සංගීතරාවේ මත් කළේ මම සියලු වෙලේ වෙලදුනි ඔබලා පමණයි මගේ හඬට ප්‍රිය නොකළේ සෙලෙව්වොතින් මගේ දෑත ඇසුනත් ඈතට නොයාය වෙලදුනි මට නං හිතෙන්නේ ඔබ සැම බිහිරං කියාය මහදන්න සිටුවරුන් පවා වීණාවට වසඟ වුණි කොයි සිටෙන් ආවත් ඔබ සැම සංගීතයේ රස නොදනී මං වයත් දිවීණා හඬ සැවොම සිටියේ අහක බලා සංගීතය ප්‍රිය නොකරන අරුම පුදුම අය ඔහෙලා මුසිල කිව් කතා අසා වෙළඳ පිරිස කෝප වෙලා මෙහෙම කතාවක් කියනවා සෑම දෙනාම එකතු වෙලා බරණැස් පුරවරයේ ඉඳන් ආවේ අපි වෙළඳාමට හුදකලාව ගත කරන්න එන්නට කීවේ ඔබහට ඔබගේ වීණා නාදය අපහට නැහැ කිසිම අගේ ඒ හඬ අපේ සවන් වලට මුගුරෙන් අනිනවා වගේ කුන්තිල පඬිතුමා අපේ බරණැස් පුරයෙහි ඉන්නේ කත් හඬවන විට කාගෙත් ගත සිත කුල්මත් වන්නේ අසා පුරුදු අපහට නම් ඒ වීණා හඬ පමණි ඔබ වයනා හඬවනයක ගෝනුන් දුවනවා වැනි තත් මැත් දත් වීණාවේ ඔබ කෙරුමෙක් ලෙසින් වැටි කුන්තිල පඬිතුමා නංගේ කේසයකට ඔබ නොවටි දන්නැත්තම් ශාස්ත්‍රය නියම ලෙසින් ඉගෙන ගන්න එන්න යන්න බරණැස් පුර කුන්තිල පඬි මුණ ගැහෙන්න හිත යට සඟවාගෙන මතුන කෝපය වසං කරන් බරණැස යන්නට මුසිල සැරසුනි සැම එකතු කරන් ගැල්වල ආවෙළඳ පිරිස නැවතත් ගැල් බැඳ ගනිමින් මුසිලවත් අඬගාගෙන පිටවිය හනිකට සතුටින් උදේ ඉඳන් ආපු පිරිස ගැල් පදවා වෙහෙස දරා උදේනිපුර පසු කරගෙන පෙරමුණටම ගමන් කරා ගම්දනි යම් ගම් පසු කර යොදුන් ගණන් ගෙවා යනවා දැන් මුසිල ශිල්ප ඉගෙන ගන්නට මායම් හදනවා ගෙවමින් දුරු කතරන් එදා බරණැස් පුරයට පැමුණුනි හෙමින් පාර අයිනේ වෙළඳුන්ගේ ගැල් නැවතුනි කුන්තිල පඬිතුන්ගේ නිවස මුසිලයා හට පෙන්නා ගැල්වල ආ වෙළඳ පිරිස ගැල් පදවන් පිටත් නුනා